අවංකව කිව්වොත් මම ලියන්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් දිගින් දිගටම මට කියන්න තියෙන්නේ මගේ මාව මගේ තියෙන යම්කිසි මගේ ආත්මය ඇතුලේ තියෙන යම්කිසි අදහස් සමුදායක් මගේ සිතුවිලි සමුදායක් කොහොමද මම වචන වලින් ලියලා ඒක ප්‍රකාශයට පත් කරන්නේ. ප්‍රකාශයට පත් කරන්න කලින් ඒක මම විසින්ම කියවන මම පාඨකයෙක් බවට පත් වෙන්නේ කොහොමද? මම හිතන ඒ process එකේ කියන්නේ මම ලියන දේ මමම කියවන පාඨකයෙක් බවට පත් වීමේ උවමනාව විසින් තමයි මම ලියන්න පෙළඹෙන්නේ. ඒකට අර අමතර කාරණාත් එකතු වෙනවා. මොකද මේ සමාජයේ ජීවත් වෙනකොට අපි අත්විඳින සහ අපිට දැඩි පීඩාවක් ගෙන දෙන අපිව කම්පාවට පත් කරන දේවල් මම හිතන්නේ අපේ ආත්මය ඇතුලේ ඒක සිර කරගෙන සිටීම ඇතුලේ අපි යම්කිසි විඳවීමක ඉන්නවා. ඒ විඳවීම මම හිතනවා එළියට දැම්මහම අකුරු හරහා අපිට දැනෙනවා. يعني විශේෂයෙන් මට දැනලා තියෙනවා අපි යම් තාක් දුරකට සුවපත් වෙනවා කියලා. ඒ මම හිතන්නේ එන්න ඒ ෆීලිං එකට වෙන්න ඕනේ. මම ඒ ලිවීම කියන එක මම තෝරගන්නේ.